දෙදෙනා පැමිණියේ අම්ල හා බස්ම හඳුනා ගැනීමේ ක්‍රියාවලිය කිරීමටයි. මේ තියෙන්නේ දෙහියුෂ, මේවා අම්ලයකි. මේ තියෙන්නේ විම් දියර, මේවා බස්මයකි. මේ තියෙන්නේ කඩනොඩුමල් තැඹූ ජලය දර්ශකයකි. මේ තියෙන්නේ පොකුරු වදමල් තැඹූ ජලය, ඒකත් දර්ශකයකි. අපි දෙන්න මුලින්ම කඩනොඩුමල් තැඹූ ජලය දාලා බලමු. මේ විම් දියර, මේවට දැම්ම අපි තැඹපු නිල් කඩරොඩු මල්. මේක බස්මයක්, මේක උනේ තද කොළ පාටයි. අපි අපි ලුණු මේ දෙහියුෂයකි, මේක අම්ලයකි. මෙයට නිල් කඩළු දැමූ විට මෙය තද රොස් පාටක් ගනී.